හායි උත්සව ගෙවල් වල දාන ගෙවල් වල තියෙන මෙන්න මේ බයිට් එක කාලා තියනවාද? මේක හරිම රහයි. ප්‍රධාන අමුද්‍රව්‍ය 4යි අවශ්‍ය වෙන්නේ. එන්නකො හදන විදිය කියලා දෙන්න. මම කජු ග්‍රෑම් 100ක් අරගෙන තියනවා රට කජු. ඊට අමතරව නූඩල්ස් පැකට් එකක නූඩල්ස් ඕනි වෙනවා. මං අරන් තියෙන කොත්තුමී පැකට් එකක්. ඔයාලා කැමති නූඩල්ස් එකක් ගන්න පුළුවන්. පැකට් එකේ තියෙන ෆ්ලේවර්ස් මොකුත් අපි ඇඩ් කරගන්නේ නැහැ අපේ බයිට් එකට. පපඩම් ග්‍රෑම් 50ක් වගේ අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ ටිකක් ලොකුවට කපා ගන්න. මේ පෙන්නනවා වගේ කපාගෙන තියාගන්න. ඊට අමතරව කරපිංච තමයි අපිට ඕනි වෙන්නේ. මෙන්න මේ වගේ ඉටි දෙකක් මම ගත්තා. මෙන්න මේ අවශ්‍ය අමුද්‍රව්‍ය 4 විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාගන්න ඕනි. මේ ටික මුලින්ම අපි බෙද ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගන්න. දැන් පොල් තෙල් ටික හොඳට රත් වෙන්න ඕනි අපි බෙද ගන්න කලින්. මෙන්න මේ ගානදී වගේ තෙල් එක රත් වුණාට පස්සේ අපි මුලින්ම නූඩල්ස් තමයි බෙද ගන්න ඕනි. ගින්දර අඩුවම කරලා තියාගන්න නැත්තම් පිච්චෙන්න බලනවා. නූඩල්ස් එක මෙන්න මේ වගේ පොඩිවට කඩා ගන්න. එතකොට බෙද ගන්න ලේසි. මෙන්න මේ වගේ පොඩ පොඩ දදා බෙද ගන්න තියෙන්නේ. ගින්දර අඩු කර ගන්න ඕනේ හැම වෙලේම. නූඩල්ස් එක බෙද ගන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. දෙපැත්ත කරකෝ මේ විදිහට බෙද ගන්න ඕනේ. ඉක්මනට බෙද ගන්න. ගින්දර අඩු කරලා තියාගෙන මෙන්න මේ ගානදී ආපුවාම නූඩල්ස් එක බා ගන්න. නැත්තම් තව වැඩි වුණොත් එහෙම පිච්චෙන්න බලන ප්‍රමාණය වැඩි. ඉක්මනට බා ගන්න ඕනි. ඇත්තටම මගෙත් වීඩියෝ කරන්න ගිහිලා චුට්ටක් පිච්චුණා. ඔයාලා මේ මං කියන ප්‍රමාණෙදී බා ගන්න. ඊට පස්සේ පපඩම් ටික දාලා පපඩම් එක ටක් ගාලා බෙද ගන්න ඕනි. මේ පෙන්නනවා වගේ ඉක්මනට බෙද ගන්න. ඔන්න බලන්නකෝ අපේ හස්බන්ඩ්ුත් ඒ ආස්සේ මැද්දට බැනලා මේ ඔන්න ඔය වගේ කරනවා. මම නම් එහෙම කරන්න බෑ. ඔයාලා කොහොම හරි පිච්චෙන්නේ නැතුව මේක බෙද ගන්න. ඉක්මනට බෙද ගන්න ඕනේ. ගින්දර අඩුම ප්‍රමාණයේ තියාගන්න. දැන් ඔන්න මේ පපඩම් ටිකත් බැදීගෙන එනවා. මෙන්න මේ වගේ මේ ගානට ආපුවාම පපඩම් ටික දෙපැත්ත දාලා බැදගෙන ටක් ගාලා බා ගන්න ඕනි. මේ තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණෙදී ටක් ගාලා බා ගන්න. මේ විදිහට තෙල් ටික බේරෙන්න තියලා පපඩම් ටික මෙන්න මේ පෙන්නනා වගේ කරගත්තොත් තෙල් ටික බේරලා බා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරපිංච ටික දා ගන්න ඕනේ. කරපිංචත් ඉක්මනට පිච්චෙන්න බලනවා. ඒක නිසා තප්පර 2-3කදී වගේ කරපිංච ටිකත් ඉක්මනට බැදගෙන බා ගන්න තමයි තියෙන්නේ. මේ මම පෙන්නනවා වගේ ඉක්මනට කරගන්න. ගින්දර අඩු ප්‍රමාණයෙන් තියාගන්න. මෙන්න මේ වගේ තෙල් වැඩිපුර දාලා බෙදලා හදන කෑම වලට හොඳ පොල් තෙල් ගන්න. හැම වෙලේම සුදු පොල් තෙල් කියන්නේ ඒවා හොඳයි කියලා කියනවනේ. අන්න ඒ පොල් තෙල් එක ගන්න. ඔන්න ඒ ආසේ අපේ කරපිංච ටිකත් බැදිලා ඉවරයි. මෙන්න මේ වගේ ආවහම ටක් ගාලා කරපිංච ටිකත් බා ගන්න. කරපිංච බැදලා දාද්දි බයිට් වලට ඇත්තටම හරිම රහයි නේද? ඒ කරස් රහ තියෙනකොට තමයි ඒකේ ෆ්ලේවර් එක එන්නේ. ඉතින් ඔය ආස්සේ මම මේ විදිහට කරපිංච වල තෙල් බේරලා ලිපෙන් බා ගන්නවා. මං ලිපත් ඕෆ් කරලා තිබ්බේ. දැන් මම අන්තිමටම අපේ රට කජු ටික බැද ගන්නවා. කැමති නම් රට කජු වලට තෙල් නොදා බැද ගන්නත් පුළුවන්. හැබැයි මං තෙලේ දාලා මේ විදිහට රස වැඩි වෙන්න බැදගත්තා. මෙන්න මේ වගේ දෙපැත්තට කරකෝ බැද ගන්න. පිච්චෙන දෙන්න එපා රට කජු ටික. විනාඩි 2ක් වගේ බැදගත්තාම හොඳටම ඇති. තෙල් වල දාලා රට කජු බදිද්දි සාමාන්‍යයෙන් පුපුරන්න වගේ බලනවා. ඒක සාමාන්‍යයි. හැබැයි තෙල් නොදා බදිනවා නම් එහෙම පුපුරන්න වගේ ගතියක් එන්නේ නැහැ.
ඔයාලා කැමති විදිහට බැද ගන්න. මේ විදිහට බැදගත්තට පස්සේ අපේ බයිට් එකේ ප්‍රධාන වැඩ ටික ඉවරයි. ඔන්න විනාඩි 3කට වගේ පස්සේ මම රටකජු ටික ලිපෙන් බාගන්න හදන්නේ. මෙන්න මේ වගේ තද පාටට ඇවිල්ලා හොඳට බැදිලා තියෙනවා. ඒ ප්‍රමාණය හොඳටම ඇති. තව වැඩි කරගන්න එපා. ඔය ඔහොම කරන්නේ අපේ හස්බන්ඩ්. මන් නෙමෙයි. මෙන්න මේ ප්‍රමාණෙදි බාගන්න ඕගොල්ලෝ. හරියම පරිස්සමෙන් මේ බදින වැඩ ටික කරගන්න ඕනේ. මොකද නැත්තම් තිත්ත රස ආපුවාම බයිට් එක කන්න බෑ. ඒකත් මේ විදිහට තෙල් බේරලා මේ විදිහට බා ගන්නවා. ඔයාලට පේනවද මෙන්න මේ දුම යනවා. ඒ කියන්නේ ගින්දර රත් වෙලා වැඩි තෙල් එක. එතකොටත් පිච්චෙන්න තියෙන ප්‍රමාණය හරිම වැඩි. ඉතින් අපි හරිම පරිස්සමින් තමයි මේ විදිහට බැද ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට බා ගන්න. එතකොට තෙල් බේරිලා හරිම ලේසි. තෙල් වැඩි නැහැ කෑම එකේ. මම ඒකයි හැම වෙලේම මේ විදිහට බා ගන්න කියලා කියන්නේ. මම වීඩියෝ එකේ මුලින්ම කිව්වනේ ප්‍රධාන අමුද්‍රව්‍ය 4යි කියලා. ඔයාලා කැමති නම් හාල් මැස්සෝ ටිකක් එකතු කරගන්න පුළුවන්. සමහරු නම් හාල් මැස්සෝ රහට කැමති නැහැ. හැබැයි සමහරුන්ට ප්‍රශ්නයක් නැහැනේ. ඒකින්ද හාල් මැස්සෝ කන්න කැමති කෙනෙක් ඉන්නෝ නම් හාල් මැස්සෝ චුට්ටක් එකතු කරගන්න මේ විදිහට බැදලා කොහොමත් අන්තිමටම තමයි හාල් මැස්ස බදින්න ඕනේ. නැත්තම් ඒ රහ හොඳට අනිත් ඒවටත් එකතු වෙන්න පුළුවන්. ඒකින්ද දානවා නම් හාල් මැස්ස ටික අන්තිමටම දාගන්න. ඒකත් හොඳට කර වෙනකම් බැදුනට පස්සේ අපි ලිපෙන් බා ගන්න ඕනි. මේ පෙන්නනා වගේ හොඳට හාල් මැස්ස ටික බැද ගන්න රන්වන් පාටට එනකම්. ඔන්න මේ ගාන්දී හාල් මැස්සෝ ටික හොඳටම ඇති. මම දෙපැත්ත කරකෝ හාල් මැස්සෝ ටිකත් බැදගත්තා. දැන් හාල් මැස්සෝ ටික ලිපෙන් බා ගන්න. දැක්කද? මම කිව්වේ ඒ හාල් මැස්සෝ වල රහ තෙල් වලට හොඳට එනවා. දැන් මේ තෙල් එක වෙන කිසිම දෙයකට පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ අපි තෙල් චුට්ටක් දාගන්න ඕනි. තෙල් එක රත් වෙනකන් අපි හදාගත්ත බයිට් එක චුට්ටක් කවලම් කරගන්න. මේ ටික ඔක්කොම එකට මේ පෙන්නනා වගේ හොඳට කවලම් කරගන්න. මේ විදිහට හොඳට කවලම් කරලා ඊට පස්සේ අපි තෙල් එක රත් වුණාට පස්සේ මේ බයිට් එක අපි හොඳට තෙල් එකට ආපහු දාන්න ඕනි. තෙලේ චුට්ටක් මේ ටික ඔක්කොම බැදෙන්න දෙන්න ඕනි. අපි රස අනුව ලුණු දානවා. කැමති නම් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. කෑලි මිරිස් තේ හැඳි එකක් වගේ එකතු කරගන්න. වැඩි එකතු කරගන්න එපා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා මෙන්න මේ පෙන්නනවා වගේ හොඳට කවලම් කරගන්න. ගින්දරත් මධ්‍යම ගින්දරේ තියාගන්න. දැන් අපි ලුණු රසයි මිරිස් කුඩුයි හොඳට බයිට් එකට ඇල්ලුවට පස්සේ ලිපෙන් බා ගන්නවා. මේක ඇත්තටම හදන්න ගොඩක් වෙලාවක් යන බයිට් එකක් නෙමෙයි. ඒ වගේම හරිම රහයි. ඉතින් ඔයාලත් හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.